හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් අද මම ඔයාලට කරන්න යන්නේ වීඩියෝ එකකින් සිකියුරිටි ප්ලේලිස්ට් එකේම එක කොටසක්. හරිද? මම ඒකෙදි කිව්වා ඔයාලට මතක ඇති ඒ පාස්වර්ඩ් ගැන කියලා තියෙන වීඩියෝස් දෙක හොඳට බලපු කෙනෙක්ට මතක ඇති. පාස්වර්ඩ් අරගන්න ෆිෂින් කියලා ක්‍රමයක් භාවිතා කරනවා කියලා. තතු බෑම කියලා ක්‍රමයක් ගැන මම කිව්වා. ඒකෙදී මං කිව්වා මේ ෆේක් සයිට් එකක් හදලා වෙන සයිට් එකට සැබෑවටම තියෙන සයිට් එකකට සමාන බොරු සයිට් එකක් හදලා මිනිස්සුන්ව මුලා කරලා මිනිස්සුන්ගේ තොරතුරු ගන්න පුළුවන් කියලා. හරිද? ඉතින් මට අද මාව Facebook එකේ ස්ක්‍රෝල් කරගෙන යනකොට මට හම්බුණා ලින්ක් එකක් මං සැකේටම ක්ලික් කරලා බලලා බලද්දි රීඩිරෙක්ට් වුණා මෙන්න මේ තියෙන මේ සයිට් එකට වම් පැත්තේ තියෙන සයිට් එකට මේ කර්සර් එක පෙන්නේ මේ අපේ මහ බැංකුව අධිපතිතුමා ඉන්න සයිට් එක. හරිද? මේ බලන්න මේකේ මේ බ්ලූම්බර්ග් කියලා තියෙන්නේ ලොකු නිවුස් එකකුත් තියෙනවා ලංකාවේ මහ බැංකුවෙන් ඩොලර් 250ක් ඉන්වෙස්ට් කරන අයට මාසෙකට ඩොලර් 3100ක් ගෙවනවා කියලා. හරිද? රෙජිස්ටර් වෙන්න පුළුවන් කියලා තියෙනවා. මේ තව ලින්ක්ස් දාලා තියෙනවා. හරිද? ඉතින් ඔයාලා මේ වගේ එකකට රීඩිරෙක්ට් වුණාම මුලින්ම බලන්න ඕන මං කිව්වා වගේ මේ URL එක. හරිද? ෆෝන් එකෙත් URL එක පෙන්නනවා. හරි? පොඩ්ඩක් පහළට ස්ක්‍රෝල් ඇදලා බලනකොට URL එක බලා ගන්න පුළුවන්. හරිද? දැන් මේ බලන්න මේ තියෙන්නේ මේකත් Bloomberg site එකම තමයි. හරි? මේ තියෙන්නේ ඔරිජිනල් Bloomberg site එක. මේකේ තියෙනවා www.bloomberg.com ආසියා කියලා තියෙනවා. හරි? එතකොට මේ පැත්තේ තියෙනවා එහෙම එකක් නැහැ www. නැහැ spouse unwrapped.click කියලා. හරි? ඒකේ තව ගොඩක් දේවල් තියෙනවා. හරි? ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මේ ඔරිජිනල් Bloomberg එකේ පහළට එනකොට ලස්සනට නිවුස් ටික තියෙනවා. හරිද? අපිට දැන් මේකේ මේ මෙනු එකේ ගිහින් අපිට බලන්න පුළුවන් මේ මොකද අපි ඉකොනොමික්ස් කියලා ක්ලික් කරලා බලමු. ඔන්න අපි ඉකොනොමික්ස් කියන එකට යනවා. අපි දැන් මේක ක්ලික් කරලා බැලුවොත් එහෙම ඒකේ වැඩ කරන්නේත් නැහැ නේ. වැඩ කරන්නේත් නැහැ ඒකේ. හරි? ඒකේ වැඩ කරන්නේ නැහැ. අපි දැන් යටටම ගිහිල්ලා බැලුවොත් එහෙම අපි බලමු මේ ඔප්ෂන්ස් කියලා නැහැ. ඒ එන්නේ මේ මෙතනට තමයි මේ. මෙතනට තමයි ඒකෙනුත් එන්නේ. හරිද? ඉතින් මේක ෆිෂින් එකක් කියන්න පුළුවන්. මොකද මෙතන දැන් ඔයාගේ තොරතුරු දැම්මම ඔයා හරිද? ඔයාගේ තොරතුරු ආ මෙතනින් දාලා මේක රෙජිස්ටර් කියන එක දුන්නාම කෙලින්ම මේ තොරතුරු ටික යනවා මේ අදාළ පාර්ශවයට. ඒ කියන්නේ ඒක හොස්ට් කරගෙන ඉන්න අයට මේ තොරතුරු ටික හම්බ වෙනවා. හරිද? එතකොට එයාට පුළුවන් ඔයාගේ තොරතුරු වෙන කාට හරි විකුණන්න. එහෙම නැත්නම් ඒ තොරතුරු පාවිච්චි කරලා ඔයාගේ නම්බරේ පාවිච්චි කරලා ඔයාට එක එක කම්පැනි වලින් විදිහට කෝල් එන්න පුළුවන්. සමහරක් විට ඔයාගේ තොරතුරු පාවිච්චි කරලා මොන හරි ව්‍යාජ වැඩ කරන්නත් පුළුවන්. හරි? ඉතින් ඒ වගේ තමයි මේ පැත්තේ තියෙන සයිට් එක බලුවොත් එහෙම ඔයාලට සැබෑ වෙනසක් පේනවා. මේ සයිට් එක හරිම වෙනස්. මේක URL එකකින් වගේම මේකේ තියෙන ෆන්ක්ෂන්ස් වැඩ කරනවා. හරිද? අපි දැන් ගිහලා මේකේ subscribe කියන එක ක්ලික් කරත් එන්නේ මෙතනට. හැබැයි මේකේ subscribe ක්ලික් කරොත් එහෙම අපි වෙන එකකට රීඩිරෙක්ට් කරනවා ඒගොල්ලන්ගේ විදිහට subscribe අපිට subscription එකක් ගන්න. හරිද? මේ බලන්න. ඉතින් මේ වගේ වෙන් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේක මේ වීඩියෝ එකක් හදලා තිබ්බා. වීඩියෝ එකක් හදලා තමයි දාලා තිබ්බේ මේ නන්දලාල් වීරසිංහ මහ බැංකුව අධිපතිතුමා කතා කරන විදිහට ඉංග්‍රීසි වලින් සහ ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකාවක නිවේදිකාවකගේ එයා අනවුන්ස් කරයා ඒක නිවේදනය දෙනවා විදිහට නිවුස් එක ලයිව් කියන විදිහට තමයි මේ වීඩියෝ එක හදලා තිබ්බේ. ඉතින් දැන් AI තාක්ෂණය තියෙන හින්දා ගොඩක් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඔයාලා අහු වෙන්න පුළුවන්. ඒක නිසා බොහොම පරිස්සමට තමන්ගේ අතේ තියෙන ගාණක් නැති කරගන්න නැතුව තමන්ගේ විස්තර පිට යන්නේ නැතුව තියාගන්න වග බලා ගන්න ඕනේ. ඉතින් අන්තිමට මම ඔයාලට කියන්න කැමතියි ඔයාලා මගේ වීඩියෝ එක බලලා යමක් ඉගෙන ගත්තා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න සහ මගේ channel එක subscribe කරන්න. බොහොම ස්තුතියි.